මේක තමන්ගේ හිතට එකගව කරන්න ඕනේ වැඩක්. එතකොට තමයි හරිම ටයිම් එක ගණනය කරගන්න පුළුවන්. හායි සුබ දවසක් ඔයාලට. අද අපි ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ අපේ මොලේ වර්ධනය ඊට පස්සේ IQ level එක ඒ හැමදේම ටිකක් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන විදිහේ exercise ඊට පස්සේ games තමයි මම මේ වීඩියෝ සීරීස් එකෙන් ඔයාලත් එක්ක අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපි අලුත් දෙයක් ඉගෙන ගමු. අපි මේක ගේම් එකක් විදිහට කරමු. මේක ගොඩක් ලෝකයේ ජනප්‍රිය ඒ වගේම ගොඩ දෙනෙක් බ්‍රේන් එක්සර්සයිස් එකක් විදිහට කරන දෙයක් මේ වෙන විටත්. ඒ කියන්නේ මේ ෂල්ට් ටේබල් කියන්නේ මොලේ අවධානය, ඒ කියන්නේ attention එක, concentration, visual search and processing speed එක තව වැඩි දියුණු කරන්න අපි භාවිතා කරන brain training exercise එකක්. මේක පොඩි අයට වුණත් ලොකු කෙනෙක්ට වුණත් ගේම් එකක් විදිහට කරන්න පුළුවන්. තමන්ගේ අවධානය ඊට පස්සේ ඒ හැමදේම වැඩි දියුණු කරගන්න පුළුවන්. මම ඔයාලට චුට්ටක් මේ ගේම් එකේ යන විදිහ කියන්නම්. මුලින්ම මම එකපාරක් ඔයාලට මේ ගේම් එක කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලා කරලා ඔයාලට එන ටයිම් එක කොහොමද කියලා මට මේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේකේ තවත් ප්‍රැක්ටිස් කරලා 3-4 පාරක් කරලා ඊට පස්සේ ඔයාලට ඒකට ගත වෙන කාලයත් කමෙන්ට් එකක් දාන්න. මේකේ අංක 1 ඉඳන් 25 දක්වා කොටු ඇඳපු කොටුවක් තියෙනවා. ලොකු කොටුවක් තියෙනවා. ඒක ඇතුලේ කොටු 25ක් තියෙනවා. ඒ 25 ඇතුලේ අංක 1 ඉඳන් 25 දක්වා ඉලක්කම් තැන් වල කිසිම පිළිවෙලක් නැහැ. එක එක තැන් වල ලියලා තියෙනවා. අපිට දැන් මේක කරන්න තියෙන්නේ අපිට දෙන ටයිම් එකක්. එහෙම නැත්නම් අපි ස්ටොප් වොච් එක දාගෙන අපිට තියෙන්නේ 1 ඉඳන් අංක 25 දක්වා අංක තියෙන තැන් හොයන්න. එක මාක් කරන්න. එහෙම නැත්නම් හිතින් අංක මේ තියෙන තැන් හොයන්න තමයි තියෙන්නේ. අපි එහෙනම් එකපාරක් මේ ගේම් එක කරලා බලමු. මම ඉස්සෙල්ලම කරන්නම්. ඊට පස්සේ ඔයාලට කරන්න chance එක දෙන්න. එහෙනම් අපි ගේම් එක පටන් ගමු. මම මුලින්ම ස්ටොප් වොච් එක තියාගන්නම්. එහෙනම් ඔන්න ස්ටාර්ට් කරනවා. ඔයාලට පේනවද මට තප්පර 44යි 44ක් ගිහින් තියෙනවා. එකේ ඉඳන් අංක 25 දක්වා අංක ටික හොයන්න තමයි තියෙන්නේ. එහෙනම් මම දැන් ඊළඟට ඔයාලට chance එක දෙන්නම් මේ ගේම් එක කරන්න. එහෙනම් දැන් ඔයාලත් මේ ගේම් එක කරන්න පටන් ගමු. මම මේ ටේබල් එක විනාඩි 2ක් මේ විදිහට තියලා තියන්නම්. ඔයාලා ගේම් එක කරන්න කරලා ඔයාලට යන ටයිම් එක කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. මම එහෙනම් ඔන්න ස්ටොප් වොච් එක දානවා විනාඩි 2කට. ඔන්න ස්ටාර්ට් කරනවා 1 2 3. දැන් නම් විනාඩියක් වෙන්න ළඟයි. ඉක්මන් කරන්න ළමයි ඉක්මනට හොයන්න.
වෙලාව ඉවරයි. මං හිතන්නේ ඔයාලා කරන්න ඇති විනාඩි 2ක් නම් යන්නේ නැහැ මේ වැඩේට. විනාඩියක් වගේ ඇතුළත ඒ වගේ කාලයකින් මේක ඉවර කරන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ අංක 1 ඉඳන් අංක 25 දක්වා ඉලක්කම් තියෙන තැන් හොයන්න. ඒ කියන්නේ ඇස් වලින් ඉක්මනට කොයි හරියද තියෙන්නේ කියලා හොයාගන්න එක. මේක තමන්ගේ හිතට එකගව කරන්න ඕනේ වැඩක්. එතකොට තමයි හරිම ටයිම් එක ගණනය කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලට ගියපු ටයිම් එක මට එවන්න. ඔයාලා මේක තවත් 3-4 පාරක් කරලා එතකොට කොච්චර ඉම්ප්‍රූව්මන්ට් එකක් තිබ්බද කියලා කරලා බලන්න. එහෙනම් ඊළඟ දවසේ තවත් මේ වගේ බ්‍රේන් ට්‍රේනින් එක්සර්සයිස් එකක් විදිහට කරන්න පුළුවන් ගේම් එකකින් හම්බ වෙමු.